අද අපි පෙන්වන්නේ මේ ආපුතලේ මල්ලි කෙනෙක් ඕඩර් කරලා තිබ්බා. එයාට කර්ව් එක චුට්ටක් වැඩියෙන් 615 620 වගේ බැට් එකක් දෙන්න කියලා. ඉතින් අපි ඒ බැට් එක හැදුවා. මේක අද යනවා ආපුතලේට. මේක එජ් එක තියෙන්නේ සෙන්ටිමීටර් 3.8ක් වගේ. එතකොට ඊට පස්සේ අපි ගුම්බලා තියෙනවා. සාමාන්‍යයෙන් සොෆ්ට් බෝල් එකකට මම හිතන්නේ හොඳම එජ් එකක් තමයි මේක. ඒ කියන්නේ ඕනම පන්දුවකට ක්‍රීඩා කරන්න පුළුවන්. මේක පොඩක් හයිය ලීයක්. ඒ හින්දා මම හිතනවා මේක හොඳ බැලන්ස් බැට් එකක් වෙයි මේ මල්ලිට. බැට් එක අතර ගත්තාම එයා කමෙන්ට් එකක් දෙයි. බැට් එක කොහොමද හොඳට සෙට් වුණාද කියලා. ඒතර මේක අපි යනවා ට්‍රින්කෝ වලට. ඒ මල්ලිත් ඉල්ලා තිබ්බා සාමාන්‍යයෙන් 660ක් වගේ බරකට තියෙන තනිලියෙන් හදපු බැට් එකක්. ඒ බැට් එකත් අපි හදලා ඉවර කරා. මේක ට්‍රින්කෝ වලට යන බැට් එකක්. ඉතින් මේක සයිස් 5 බැට් එකක්. මේක අපි ඉස්කෝලේ ළමයෙක් හදපු බැට් එකක්. ඉතින් යාටත් ලොකු අයගේ බැට් එකක් වගේ බැට් එකක් ඉන්නවා. ඉතින් අපි මේක 32 උස හොඳ හදලියකින් යාට ගොඩක් වෙලාවට බැට් ඩ්‍රිල්ස් වලට එන්නේ මම හිතන්නේ ඉල්ලන්නේ නැති පොඩි දරුවෙක් 6 වසර දරුවෙක් එයා චුට්ටක් උසයි කියනකෝ ඒ හින්දා අපි 32 බැට් එකක් හැදුවා. ඉතින් මේ බැට් තුනම LBC ඇලියෙන් හදපු බැට්. ලොකු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඕනෑම පන්දුවකට ක්‍රීඩා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා විනි බෝල් චුට්ටක් බරයි. විනි එකට වගේම අලුතින් ඇවිල්ලා තියෙනවා හොඳ පන්දුවක් HS පන්දු. ඒකටත් හොඳට ක්‍රීඩා කරන්න පුළුවන් බැට් තුනක් අපි මේ හැදුවේ. ඉතින් මේ බැට් ගන්න මල්ලිලායින් ඉල්ලනවා කමෙන්ට් එකක් දෙන්න. අපි මේක FB එකේ දානවා. ඊට පස්සේ අපිට කමෙන්ට් එකක් දෙන්න බැට් එක කොහොමද හොඳට තිබ්බද කියලා.